නබිවරුන් අල්ලාහ්ගේ මඅසූමීන් පාප කර්මයන්ගෙන් අපරාධයන්ගෙන් ආරක්ෂාව ලැබුවන්. එසේනම් හස්රත් ආදම අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ මෙම දුආහි කාරණාව කුමක්ද? අල්ලාහ් තාලා අල්-ගෆ්ෆාර් අල්ලාහ් සුබ්හානහු වතාලා තමා පිළිබඳ තමාගේ කුර්ආනයේ පවසන විට අල්-ගෆූර් ගෆ්ෆාර් යන එම පව් සමාව ලබා දෙන්නා යන එම වචනය පමණක් කුර්ආන්හි ස්ථාන 234ක අල්ලාහ් සුබ්හානහු වතාලා පවසා ඇත. ඉන්ෂාඅල්ලාහ් මෙම දින 10 තවමත් අවසන් වී නොමැත. අල්ලාහ් තාලා අපහට ලබා දුන් මෙම දින 10 තවමත් අවසන් වී නොමැත. එම දින 10 තුල අල්හම්දුලිල්ලාහ් අපහට ඉතිරි වී ඇති දිනයන් තුලද ඉන්ෂාඅල්ලාහ් අප අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්තිග්ෆාර් තෞබා අප පැවසිය යුතුයි. गौसे आज़म दस्तगीर गौसे आज़म दस्तगीर गौसे आज़म दस्तगीर गौसे आज़म दस्तगीर විශ්වයේ මවා එහි ජීවයේ මවා විශ්වයේ ජීවීන් සිදු කරන ලද සියලු පාප කර්මයන් සඳහා සමාවද කෙසේද සමාව අයදිය යුතුද යනුවෙන් උගන්වා දුන් අල්ලාහ් සුබ්හානහු වතාලා හටම සියලු ප්‍රශංසා අයත් වේවා. අල්හම්දුලිල්ලාහ් ඔහුගේ නාමයෙන්ම ආරම්භ කරමි. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සමාවේ දොරටුව අපගේ පනටත් වඩා උසස් හබීබුනා මුහම්මදුර් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හටද එතුමාණන්ගේ පරිශුද්ධ වූ පවුලේ උදවිය උත්තම සහාබාවරුන් තාබිঈන් තබඅත් තාබිঈන් වරුන් විශ්වයේ ජීවත් වූ සියලු මුමිනීන් මුස්ලිමීන් වරුන් හට සාමය හා ශාන්තිය උදා වේවා. අල්හම්දුලිල්ලාහ් මෙහි රැඳී සිටින ඔබද මාද අති මහත් භාග්‍යවන්තයින්. අල්හම්දුලිල්ලාහ් අල්ලාහ් සුබ්හානහු වතාලා අප සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් කබූල් කර දී ඇත. රජබ් මාසයේ ආරම්භයේදී اللهم بارك لنا في رجب وشعبان وبلغنا رمضان وأعنا على الصيام والقيام وغض البصر وحفظ اللسان යනුවෙන් අප සියලු දෙනා ප්‍රාර්ථනා කරන ලදී. එලෙසම අල්ලාහ් සුබ්හානහු වතාලා අපගේ ප්‍රාර්ථනාව වන රජබ් මාසයේද ශඅබාන් මාසයේද අපහට බරකත් ලබා දී අවසානයේ රමලාන් මාසය ළඟා කර දීම පමණක් නොව රමලාන් මාසයේ දෙවන ජුම්ආ දේශනය සවන් දීමටද අල්ලාහ් සුබ්හානහු වතාලා අපට වාග්ය ලබා දී ඇත. අල්හම්දුලිල්ලාහ් පළමුවෙන්ම මෙම රමලාන් මාසය අල්ලාහ් සුබ්හානහු වතාලා අපහට ලබා දුන් අති මහත් ත්‍යාගයක්. අල්ලාහ්ගේ කරුණාවේ දායාදේ අති උතුම් ත්‍යාගයක්. අප ජීවිතයේ සිදු කරන ලද සියලු පාප කර්මයන් මුළුමනින්ම ඉවත් කිරීමට අපහට ලබා දෙන්නා වූ ප්‍රධාන කාර්යයක්. සහෝදරවරුනි, පළමුවෙන්ම මෙය ආරම්භ වනුයේ රජබ් මාසයෙන්. එය පිළිබඳ හබීබුනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන විට රජබු ශහරුල්ලාහ් එය අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මාසයයි. එනම් ඉස්තිග්ෆාර්හි මාසයයි, පව් සමාවේ මාසයයි. ඒ කාල වකවානුව තුල පරිපූර්ණයෙන් මුළුමනින්ම අල්ලාහ් සුබ්හානහු වතාලාට සවන් දී ඉස්තිග්ෆාර්හි යෙදී සිටිය යුතුයි. කතරම් කුරිරු හදවතක් ඇති, දැඩි හදවතක් ඇති පුද්ගලයෙක් වුවත්, කතරම් කුරිරු පුද්ගලයෙක් වුවත් ඔහුගේ ජීවිත කාලයේ සිදු කරන ලද සියලු පාපයන් හට ආරම්භයේදී රජබ් මාසය තුල ඔහුට ඉස්තිග්ෆාර් පව් සමාව ඈදිය හැකි. එහිදී ඔහු පව් සමාව ඈදී ඔහු පරිසුද්ධ පිරිසිදු පුද්ගලයෙක් වනු ඇති. රජබ් මාසය වන විට කෙනෙකු පිරිසිදු පුද්ගලයෙක් වුවහොත් ඔහුගේ දේහයේ හා ඔහුගේ හදවතෙහි ඇති එම කිලිටු ඉවත් කර යුතුයි. ඔහුගේ දේහය හා ඔහුගේ හදවත පරිශුද්ධ කිරීමට දැන් අවශ්‍ය වනු ඇති. එනිසා දෙවන මාස ශඅබාන් එය ශඅබානු ශහරි එය මගේ මාසයයි යනුවෙන් හබීබුනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා ඇත. එනම් සලවාත්හි මාසයයි. සලවාතය
ඒ අති උතුම් මහිමයක් අපහට දායාද වූ අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් ලැබූ ඊටමත් මහත් පරිත්‍යාගයක්. එම සලවාතිය කෙනෙකු පවසන්නේ නම් ඔහුගේ හදවත ශාන්තිය හා සමාදානයේ සන්තෝෂයෙන් පිරී යනු ඇති. හබීබුනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ශාන්තියේ හා සමාදානයේ ප්‍රතිමූර්තියයි. එම ප්‍රතිමූර්තියේ නාමය පවසනවා නම් අපගේ හදවත්ද දේහයන්ද පරිශුද්ධ වනු ඇති. එලෙස කෙනෙකු පරිශුද්ධ වීමෙන් පසු දැන් ඔහුට අවශ්‍ය වනුයේ නැවතත් ඔහුගේ ජීවිතය එම දරුණු වකවානුව තුළ ඔහුගේ ජීවිතයේ එම කිලිටු ජීවිතය ලෙසට නැවත සිදුවීමට නොවීමෙන් ඔහු ආරක්ෂා කරගත යුතුයි. ඔහුගේ දේහය හා ඔහුගේ හදවත අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් එම අකීකරු දෙයින් ඔහු ආරක්ෂා කරගත යුතුයි. එසේනම් ඔහුගේ දේහය පරිශුද්ධ දෙයින් පළපුරුදු කරගත යුතුයි. එම පළපුරුදු කිරීමේ මාසයයි රමලාන්. රමලාන් යනු අපගේ ජීවිතය කෙසේද පරිශුද්ධවන්තයෙකු විය හැකි යනුවෙන් අප තේරුම්ගෙන එම ජීවිතය එලෙසම ගෙන යාමයි රමලාන් මාසය යනු. ඉස්ලාමයේද විද්‍යාවද ශාස්ත්‍රයේද අපහට පවසා දෙන්නේ කෙනෙකු දින 40ක් එක් දෙයක් සිදු කරන්නේ නම් ඔහු එයද සියලු දින සිදු කරන්නේය. ඒ ඔහුගේ පළපුරුද්දක් වන්නේය. එසේනම් කෙනෙකු රජබ් මාසයේ සිට රමලානයේ අවසාන වනතුරු අල්ලාහ් සුබ්හානහු වතාලාට කීකරුවන්නේ නම් රමලාන් මාසයේදී ඔහුගේ සියලු පාපයන් හැර අල්ලාහ් සුබ්හානහු වතාලාට ඔහු කීකරුවෙන් ජීවත් වන්නේ නම් ඔහුගේ පරිපූර්ණ ජීවිතයම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කීකරුකමින් ඇතිවනු ඇති. එයයි ශාස්ත්‍රය හා ඉස්ලාමයේ පවසන්නේ. අල්හම්දුලිල්ලාහ් එම රමලාන් මාසයේද අල්ලාහ් සුබ්හානහු වතාලා අංග තුනකට බෙදා දී ඇත. එහි පළමු අංගය රහ්මත්හි අංගයයි. ඒ පිළිබඳ දැන් පැවසීමට කාලය නොමැත. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රහ්මතේ යනු එහි අවසානයක් නොමැත. රහ්මත්හි කෙටි අර්ථකථනය වුවොත් අපට පැවසිය හැකි එයයි ඉස්ලාමය. රහ්මතේ යනු ශාන්තිය සමාදානය යනු එයයි ඉස්ලාමය. ඉස්ලාමය යනු කරුණාවේ දහමයි. එසේනම් අල්ලාහ් සුබ්හානහු වතාලා අර්හමුර් රාහිමීන් කරුණාව ලබා දෙන්නන්ගෙන් ඊටමත් කරුණාව පෙන්වන්නා. හබීබුනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රහ්මතුල් ලිල් ආලමීන් විශ්වයේ දායාද වූ විශ්වය මුළුමනින්ම ස්නේහ කරන්නා වූ අපගේ පනටත් වඩා උසස් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එයයි ඉස්ලාමයේ ශාන්තියේ දහම. එම දින 10 අවසන් වන විට අල්ලාහ් සුබ්හානහු වතාලා දැන් අපහට ලබා දී ඇති වසරෙහි දින 365 අතරින් අපහට ලබා දී ඇති මෙම දින 10 අල්හම්දුලිල්ලාහ් ඉස්තිග්ෆාර්හි දින 10. එම දින 10 තුලයි අප දැන් ජීවත් වන්නේ. අල්ලාහ් සුබ්හානහු වතාලා මෙම දින 10 පරිපූර්ණයෙන් ප්‍රයෝජනය ලබා ගන්නා වූ දින 10ක් ලෙස අපහට ලබා දෙත්වා. අල්හම්දුලිල්ලාහ් මෙම දින 10 මෙන්ම අල්ලාහ් සුබ්හානහු වතාලා බොහෝ දින 10න් මේ ඉස්තිග්ෆාර්හි දින 10න් එමෙන්න රමලානයේසේ බොහෝ රමලානයන් අප ජීවිතය තුළ දැක ගැනීමට හා එම රමලානයන්හි ඉස්තිග්ෆාර් ලබාගත් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඊටමත් කීකරු ගැත්තන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉෂ්ට වූ ගැත්තන් ලෙස වීමට අල්ලාහ් සුබ්හානහු වතාලා අප සියලු දෙනාට වාග්ය ලබා දෙත්වා. මා ප්‍රිය සහෝදරවරුනි, මම ඉස්තිග්ෆාර් පිළිබඳ පවසන විට අල්ලාහ් සුබ්හානහු වතාලා අප පර්වතයක් වූවත් මහ සමුද්‍රයෙහි ඇති පෙන ලෙස අප විසින් පව් කරන ලදත් අල්ලාහ් සුබ්හානහු වතාලා අප සියලු දෙනාගේ පව් සමාව ලබා දෙනු ඇති. එම සියලු පාප කර්මයන් සඳහා සමාව ලබා දෙනු ඇති. එනමුත් අප දැනගත යුතුයි, අප තේරුම් ගත යුතුයි අල්ලාහ් සුබ්හානහු වතාලා සමාව දීම පමණක් නොව එම සමාව කෙසේද අප ඈදිය යුත්තේ, අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් අප කෙසේද ප්‍රාර්ථනා කරගත යුත්තේ යනුවෙන්ද අල්ලාහ් සුබ්හානහු වතාලා තම කුර්ආන්හි පවසා ඇත. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නබිවරුන් වන හස්රත් ආදම් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන් හා එතුමාණන්ගේ පරිශුද්ධ වූ භාර්යාව සයීදා හව්වා අලයිහිස්සලාතු වස්සලාම් තුමිය. ඔවුන්ගේ ප්‍රාර්ථනාව අල්ලාහ් සුබ්හානහු වතාලා කුර්ආන්හි පවසා ඇත. قالا
ඔවුන් දෙදෙනා ප්‍රාර්ථනා කරන ලදී ربنا ظلمنا أنفسنا وإن لم تغفر لنا وترحمنا لنكونن من الخاسرين යා අල්ලාහ් ඔබ විසින් අපහට සමාව ලබා නොදෙන්නේ නම් අපහට ඔබගේ රහමතේ නොලැබෙන්නේ නම් අප මෙලොවෙහි ඇති අති මහත් අපරාධකරුවන් අභාග්‍යවන්තයන් වනු ඇති යනුවෙන් හස්රත් ආදම් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ ප්‍රාර්ථනාව සහෝදරවරුනි අප දැනගත යුතුයි නබිවරුන් අල්ලාහ්ගේ මඅසූමීන් පාප කර්මයන්ගෙන් අපරාධයන්ගෙන් ආරක්ෂාව ලැබුවන් එසේනම් හස්රත් ආදම් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ මෙම දුආෙහි කාරණාව කුමක්ද එය අපගේ ඉගෙනීම සඳහා පමණයි අල්ලාහ් තාලා එය පමණක් නොව හස්රත් නූහ් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ ප්‍රාර්ථනාව رب اغفر لي ولوالدي ولمن دخل بيتي مؤمنا وللمؤمنين الله سبحانه وتعالى نوح عليه الصلاة والسلام තුමාණන්ගේ එම දුආව හස්රත් නූහ් عليه الصلاة والسلام තුමාණන් මාගේ හා මාගේ දෙමව්පියන්ගේ මාහා සම්බන්ධ සියලු පුද්ගලයන්ගේ පාපයන් කමා කර දෙත්වා යනුවෙන් ප්‍රාර්ථනා කරන ලද එම දුආවද අල්ලාහ් සුබ්හානහු වතාලා කුර්ආන්හි පවසා දී ඇත එපමණක්ද නොව අල්ලාහ් සුබ්හානහු වතාලා ඊ타මත් අලංකාර වූ ප්‍රාර්ථනාවක් එම ප්‍රාර්ථනාව අපගේ ජීවිතයේ සෑම දවසකම සෑම දිනයකම අප පාවිච්චි කරගත යුතු අප අත්ලෙහි ඇති ඊ타මත් විශේෂ දුආවක් එයයි හස්රත් යූනුස් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ ප්‍රාර්ථනාව لا إله إلا أنت سبحانك إني كنت من الظالمين لا إله إلا أنت يا الله ඔබ පමණයි නැමදීමට සුදුස්සා සුබහානක් ඔබයි අති පරිශුද්ධවන්තයාණන් අති උත්තමයාණන් ඉන්නී කුන්තු මිනල් ظාලිමීන් මා අපරාධකරුවෙකි මහත් අපරාධකරුවෙකි මහත් අභාග්‍යවන්තයෙකි යනුවෙන් හස්රත් යූනුස් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ දුආව එසේනම් අප තේරුම් ගත යුතුයි නබිවරුන් මාසූමීන් වරුන් වන නබිවරුන් කිසිදු පාප කර්මයක් තම ජීවිත කාලය තුල සිදු නොකරන්නා වූ එම නබිවරුන් විසින් මෙලෙස දුආ කරන්නේ නම් මෙලෙස ප්‍රාර්ථනා කරන්නේ නම් අප කෙසේද ප්‍රාර්ථනා කරගත යුත්තේ අල්ලාහ් සුබ්හානහු වතාලා අපහට කෙසේද ප්‍රාර්ථනා කරගත යුතුයි යනුවෙන් උගන්වා දීමත් සමගම අල්ලාහ් තාලා අපගේ ප්‍රාර්ථනාවන් වෙනුවෙන් බලාපොරොත්තු වී සිටී අල්ලාහ්ට අවශ්‍ය වන්නේ අපගේ ප්‍රාර්ථනාවන් පමණයි අප කෙසේද ප්‍රාර්ථනා කරන්නේ අපගේ සමාව ඈදින විට අල්ලාහ් තාලා ඒ සමාව දීමට පරිපූර්ණයෙන් සූදානම්ව සිටී එනමුත් අල්ලාහ් තාලා සූදානම් වූවත් සහෝදරවරුනි අප සූදානම් වනමැත එයයි සත්‍ය අල්ලාහ් තාලා වෙනුවෙන් එක් සමාවක් අප සිදු කරන්නා ලද එම පාප කර්මයන් සඳහා සමාව ඈදීමටත් අප ලැජ්ජා වනු ඇති එම සමාව ලබා ගැනීමට නැහැක්කේ නම් මෙලොව ජීවත් වන ඊ타මත් අභාග්‍යවන්ත පුද්ගලයන් යනු එය අපයි මෙම දින 10 තුල අල්ලාහ් සුබ්හානහු වතාලා අපට ලබා දී ඇත්තේ එයයි اللهم اغفر لنا ذنوبنا وخطايانا كلها يا رب العالمين මෙම දින 10 තුල පාරායනා කරන්නා වූ ප්‍රාර්ථනාව අල්ලාහ් සුබ්හානහු වතාලා යා අල්ලාහ් මාගේ සියලු පාප කර්මයන් පරිපූර්ණයෙන් කමා කර දෙත්වා ඒට සමාව ලබා දෙත්වා යනුවෙන් ප්‍රාර්ථනා කිරීම ඊටමත් අලංකාර වූ ප්‍රාර්ථනාවක් එනමුත් එම ප්‍රාර්ථනාව පැවසීමටත් එම ප්‍රාර්ථනාව අල්ලාහ් ඉදිරියේදී අප නිර්මාණය කරන්නා වූ අපගේ දෙවියන්න් වූ අල්ලාහ් සුබ්හානහු වතාලා ඉදිරියේදී ප්‍රාර්ථනා කිරීමට අප අභාග්‍යවන්තයින් ලෙස සිටී එය කිරීමට අඥානවන්තයින් ලෙස අප ජීවත්ව සිටින්නේය අප මතක තබාගත යුතුයි එසේ අප මෙම ජීවිතයේ අවසන් වන්නේ නම් මෙලොව ජීවත් වූ ඊ타මත් අභාග්‍යවන්තයින් අතරින් අපත් කෙනෙකු වනු ඇති ඉන්ෂාඅල්ලාහ් අල්ලාහ් සුබ්හානහු වතාලා මෙම භාග්‍යවන්තයන් අතරට අල්ලාහ් සුබ්හානහු වතාලා අපත් අයත් කරත්වා සහෝදරවරුනි ඉස්තිග්ෆාර් ගැන පවසන විට හස්රත් හසනුල් බසරි රදියල්ලාහු අන්හු තුමාණන් ඉදිරියේ එක් පුද්ගලයෙකු පැමිණ ෂයිඛුනා හසනුල් බසරි රදියල්ලාහු අන්හු තුමාණන් අප රටෙහි මා ප්‍රදේශයේහි වර්ෂාව නොමැත වර්ෂාව අඩපණ වී ඇත මා කුමක් සිදු කරන්නද යනුවෙන් එක් පුද්ගලයෙකු ප්‍රශ්න කරන විට හස්රත් හසනුල් බසරි රදියල්ලාහු අන්හු විසින් පැවසනු ලැබුවේ
ඔබ තෞබා පවසන්න. නැවත එක් පුද්ගලයෙකු පැමිණ ඔහුගේ ප්‍රශ්නය මාහට දරුවන් නොමැත. මා කුමක් කරන්නද? හස්රත් හසනුල් බස්රි රදියල්ලාහු අන්හු ඔහුටත් පැවසුවේ ඔබ තෞබා සිදු කරන්න. අවසානයෙන් තැවැන්නද එක් පුද්ගලයෙකු පැමිණ ගුරුතුමනි මාහට මා දුගී භාවයෙන් පැලෙනු ඇති. මාගේ දුගී බවට මා කුමක් සිදු කරන්නද? ඔබද තෞබා පවසන්න. එසේ පවසන විට හස්රත් හසනුල් බස්රි රදියල්ලාහු අන්හු තුමාණන්ගේ ශිෂ්‍යයන් විසින් ප්‍රශ්න කරනු ලැබුණි. ගුරුතුමනි කුමක් සඳහාද? සෑම පුද්ගලයෙකු සඳහාම එකම පිළිතුර. සෑම පුද්ගලයෙකු සඳහාම ඔබ තෞබා පවසන්න. ඔබගේ ජීවිතයේ තෞබාව ගෙන එන්න. ඔබට සියල්ල ලැබෙනු ඇති යනුවෙන් කුමක් සඳහාද පැවසුවේ යනුවෙන් ප්‍රශ්න කරන විට හස්රත් හසනුල් බස්රි රදියල්ලාහු අන්හු විසින් පවසන ලදී ෆකුල්තු ස්තග්ෆිරූ රබ්බකුම් ඉන්නහු කාන ගෆ්ෆාරා. අල්ලාහ් සුබ්හානහු වතාලා තමාගේ කුර්ආනයේ පවසන ඇති ඔබ අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් සමාව අයදින්න. අල්ලාහ් සුබ්හානහු වතාලා සමාව ලබා දෙන්නන්ගෙන් අතිමහත් අති විශාලවන්තයාය. යුර්සිලිස් සමා අලයිකුම් මිද්රාරා. යුර්සිලිස් සමා අලයිකුම් මිද්රාරා. ඔබ අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් ඔබගේ පාප කර්මයන් සඳහා සමාව අයදින්නේ නම් අල්ලාහ් ඔබට නොනවත්වා වර්ෂාව ලබා දෙනු ඇති. වයුම්දිදුකුම් බිඅම්වාලින් වබනීන්. එපමණක් නොව ඔබට දරුවන්ද සම්පත්ද ලබා දෙනු ඇති. එයයි හසනුල් බස්රි රදියල්ලාහු අන්හු තම ශිෂ්‍යයන් හට පවසා දී ඇති. අල්ලාහ් සුබ්හානහු වතාලා අපට සමාව ලබා දීම පමණක් නොව එහිට අවශ්‍ය ඇති දුආ ප්‍රාර්ථනාවන්ද කෙසේද සමාව ඈදිය යුත්තේද යනුවෙන්ද අප සමාව ඈදිය හොත් අපහට ලබාගත හැකි ත්‍යාගයන් කුමක්ද යනුවෙන්ද අල්ලාහ් සුබ්හානහු වතාලා අපහට ඉගන්වා ඇත. එනමුත් අපයි එම අභාග්‍යවන්තයින්. ඉන්ෂාඅල්ලාහ් මෙම දින 10 තවමත් අවසන් වී නොමැත. අල්ලාහ් තාලා අපහට ලබා දුන් මෙම දින 10 තවමත් අවසන් වී නොමැත. එම දින 10 තුල අල්හම්දුලිල්ලාහ් අපහට ඉතිරි වී ඇති දිනයන් තුලද ඉන්ෂාඅල්ලාහ් අප අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්තිග්ෆාර් තෞබා අප පැවසිය යුතුයි. සහෝදරවරුනි, ඉස්තිග්ෆාරය යනු එය කුඩා දෙයක් නොවේ. එම ඉස්තිග්ෆාරය පමණයි කියාමතේදී හා අප කබරේදී අප ආරක්ෂා කිරීමට පැමිණිය හැක්කේ. අප සිදු කරන ලද මෙම සියලු පාප කර්මයන් අල්ලාහ් සුබ්හානහු වතාලාට අල්ලාහ් සුබ්හානහු වතාලා සියල්ල දන්නා. අල්ලාහ් සුබ්හානහු වතාලා අප සිදු කරන්නා වූ සියලු පාප කර්මයන් මා පළමුව පැවසූ වාසේ එය පර්වතයක් ලෙස වූවත් මහා සමුද්‍රයේ පෙන ලෙස වූවත් අල්ලාහ් සුබ්හානහු වතාලා ඔබ එක්වරක් ඉස්තග්ෆිරුල්ලාහ් ලෙස පැවසුවොත් අල්ලාහ් සුබ්හානහු වතාලා ඔබ දෙස බලා ඔබගේ සියලු පාප කර්මයන් පරිපූර්ණයෙන්ම ඉවත් කරනු ඇති. එයයි අල්ලාහ් රබ්බු ජල්ල ජලාලා අල්ලාහ් සුබ්හානහු වතාලා අර්හමුර් රාහිමීන්. අප කෙතරම් පාප කර්මයන් සිදු කරත් ඒ සියල්ල පරිපූර්ණයෙන් ඉවත් කර අප පරිශුද්ධවන්තයින් ලෙස ශ්‍රේෂ්ඨවන්තයින් ලෙස අපව මාරු කිරීම සඳහා සියලු විට අප වෙනුවෙන් බලාපොරොත්තුවෙන් සිටින්නා වූ අල්ලාහ් රබ්බුල් ආලමීන් හට අපගෙන් අවශ්‍ය වී ඇත්තේ අස්තග්ෆිරුල්ලාහ් යනුවෙන් අප පැවසීම පමණයි. එම අස්තග්ෆිරුල්ලාහ් අප පැවසීමෙන් එම එක් වචනයෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා අපගේ සියලු පාප කර්මයන් මුළුමනින්ම විනාශ කරනු ඇති. ඔබ සිතා බැලිය යුතුයි. අපහට කවුරුන් හෝ කුමක් හෝ සිදු කරන්නේ නම් එය අපගේ දෙමව්පියන් වූවත් අපගේ සහෝදරයන් වූවත් එක්කුස උපන් සහෝදරයන් වූවත් අපගේ දරුවන් වූවත් අප ඔවුන් හට සමාව දීමට කාලයක් ගත වනු ඇති. ඒ කුඩා දෙයක් වූවත්. එනමුත් අප නිර්මාණය කරනද අල්ලාහ් සුබ්හානහු වතාලා අප එක් පාපයක් කර අනෙක් විනාඩිය තුල අනෙක් තප්පරය තුල අල්ලාහ් සුබ්හානහු වතාලා හට අප ඉස්තිග්ෆාර කරන්නේ නම් අප හදවත් තුලින් ඉස්තිග්ෆාර කරන්නේ නම් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ සැනින් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ සියලු පාප කර්මයන් හට සමාව ලබා දෙනු ඇති. එයයි අපගේ ජීවිතය හා අල්ලාහ් සුබ්හානහු වතාලා මහබ්බත ලබා දුන් එම වලිවරුන් සාලිහීන් හා මුමින් වරුන්ගේ ජීවිතයේ වෙනස
මුමිනින් වරුන්ගේ හා හබීබුනා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවිතය අප දකින විට එහි ඇත්තේ සමාව පමණයි. මා පළමුව පැවසූ වාසේ ඉස්ලාමයේ යනු සාමයේ ධර්මයයි. එහි කෝපයක් නොමැත. කෝපයක් ඇත්තේ ඉස්ලාමයේ නොව. ඉස්ලාමයේ කෝපයේ ධර්මයක් නොව. ඒ සාමයේ හා ශාන්තියේ ධර්මයයි. එසේනම් අප කුමක්ද සිදු කරගත යුත්තේ? එම ශාන්තියේ ධර්මයේ හබීබුනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට පෙන්වා දූ වාසේ එලෙසම සියලු විට කවුරුන් කුමක් සිදු වුවත් සමාව ලබා දීම. අල්ලාහ් තාලා අල් ගෆ්ෆාර් අල්ලාහ් සුබ්හානහු වතාලා තමා පිළිබඳ තමාගේ කුර්ආනයේ පවසන විට අල් ගෆූර් ගෆ්ෆාර් යන එම පව් සමාව ලබා දෙන්නා යන එම වචනය පමණක් කුර්ආන්හි ස්ථාන 234ක අල්ලාහ් සුබ්හානහු වතාලා පවසා ඇත. එහි ස්ථාන 91ක අල්ලාහ් තාලා ගෆ්ෆාර් පව් කමා කර දෙන්නා සියලු පාප කර්මයන් සඳහා සමාව ලබා දෙන්නා යනුවෙන් අල්ලාහ් තාලා අල් ගෆ්ෆාර් යනුවෙන් කුර්ආන්හි ස්ථාන 91ක පවසා ඇත. එමෙන්ම කුර්ආන්හි ස්ථාන 28ක අල් මග්ෆිරා පව් සමාව ලබා දීම පිළිබඳ කතා කර ඇත. එමෙන්ම කුර්ආන්හි ස්ථාන 87ක අත්-තව්වාබ් පාප කර්මයන් හට සමාව ලබා දීම පිළිබඳ අල්ලාහ් සුබ්හානහු වතාලා කතා කර ඇත. අප මතක තබා ගත යුතුයි මෙලෙසින් අල්ලාහ් සුබ්හානහු වතාලා කුර්ආනයේ අධික වශයෙන් පවසන්නේ අපගේ සමාව ලබා දීම, අපගේ පාප කර්මයන් හට සමාව ලබා දීම පිළිබඳයි. ඉන්ෂා අල්ලාහ් අද දින සිට මෙම අපහට ඉතිරි වී ඇති මෙම දිනයන් ඉන්ෂා අල්ලාහ් සමාව වෙනුවෙන් අප භාවිතා කරගත යුතුයි. මා ප්‍රිය සහෝදරවරුනි, ඉන්ෂා අල්ලාහ් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මොහොතේ සිට අප සියලු දෙනා සියලු පාප කර්මයන්ගෙන් පරිශුද්ධ වූ සියලු පාප කර්මයන්ගෙන් ඉවත් වූ පුද්ගලයන් ලෙස අප සියලු දෙනා මාරු කරත්වා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්තිග්ෆාර්හි වසියත සිදු කරමි. وآخر دعوانا لا إله إلا الله لا إله إلا الله لا إله إلا الله لا